can go කැනඩා රැකියා බැර්තු වෙල්කම් ටු කැන්ගෝ YouTube channel එකට යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් තවමත් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් මේ ගැන notification එක ඔයාලගේ phone දැන්ම පහත link එකෙන් ගිහින් ඔබේ පෙම්වතා පෙම්වතිය දුව පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන live track කරගමු. දැන්ම පහත link එකෙන් ගිහින් ඔබේ පෙම්වතා පෙම්වතිය දුව පුතා ඕනම කෙනෙක් මේ වෙලාවේ ඉන්න තැන live track කරගමු. ෆෝන් එකට එනවා. ඉතින් ඔන්න අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ කැනඩාවේ ක්ලීනින් ජොබ් වේකන්සි එකක් ගැන. ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙන ඉන්නවා කැනඩා වගේ ලෝකෙ දියුණු රටකට යන්න. ඉතින් ඔයා දැනට මැද පෙරදිග සේවය කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් මැද පෙරදිග සේවය තියෙන කෙනෙක් නම් එහෙමත් නැත්නම් කිසිම පළපුරුද්දක් නැති කෙනෙක් වුණත් ඔයාලා හැමෝටම මේ වේකන්සිස් වලට අයදුම් කරන්න පුළුවන්. ඉතින් මැද පෙරදිග විතරක් නෙමෙයි ලෝකයේ ඕනම රටක ඉඳලා ඔයගොල්ලන්ට මේ වේකන්සිස් වලට අයදුම් කරන්න පුළුවන්. ඉතින් ක්ලීනින් ජොබ් වේකන්සි එක අවුරුදු 18ත් අවුරුදු 60ත් අතර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්. මේකේ එම්ප්ලොයර් ඩීටේල්ස් විදිහට තියෙන්නේ Ever Better Building Maintenance Limited කියන කැනේඩියන් කම්පැනි එකෙන් තමයි මේ ජොබ් එක දාලා තියෙන්නේ. එතකොට ජොබ් ඩීටේල්ස් විදිහට ලොකේෂන් එක තියෙන්නේ කැනඩාවේ සරී වල. සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 29ක් ඔයාලට ගෙවනවලු. සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 11කට ආසන්න සැලරි එකක් ඕගොල්ලන්ට අරගන්න පුළුවන්. එතකොට terms of employments ලා මේ රැකියාවට ඕගොල්ලෝම permanent employments ලා විදිහට තමයි බඳවා ගන්න. ඒ කියන්නේ මේ රැකියාවෙන් ඕගොල්ලන්ට work permit එකක් හම්බ වෙනවා. එතකොට අවුරුද්දක් ඇද්දි කැනඩාවේ PR එකට ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ PR එක හම්බුනොත් ඔයාට වගේ පවුලේ අය වුණත් කැනඩාවට ගෙන්න ගන්න පුළුවන් after 1 year. එතකොට full time වැඩ කරන්න තියෙනවා. starting date එක as soon as possible කියලා තියෙන්නේ. language එක භාෂාව ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඉංග්‍රීසි නම් අනිවාර්යයෙන්ම ඕනේ සාමාන්‍ය මට්ටමකට හරිය ඕනේ. ඔයාලා මිහින් හදන documents වලට හරි support එකක් අරගෙන language එක සාමාන්‍ය මට්ටමකට තිබ්බත් ගැටලුවක් නැහැ. මොකද ඔයාලට ගියාම කොහොමත් භාෂාව හදා ගන්න පුළුවන්. අධ්‍යාපනික සුදුසුකම් සහ රැකියාවේ පළපුරුද්ද ඉල්ලන්නේ නැහැ. හැබැයි ඔයාලට එහෙම තියෙනවා නම් මම කියවනේ කලිනුත් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඒ ගැන සඳහන් කරලා ඔයාගේ CV එක කැනේඩියන් ආකෘතියට හදන්න ඕනේ. ඉතින් කැනේඩියන් ආකෘතියට CV එකක් හදන්නේ කොහොමද කියලා කැන්ගෝ app එකේ තියෙනවා. app එකේ link එක මේ වීඩියෝ එකේ descriptions වල වගේම comments වල පළවෙනි comment එකෙන් ගියොත් ඔයාලට බලන්න පුළුවන්. නැත්නම් කැන්ගෝ කියලා Play Store search කරත් app එක එනවා. ඉතින් on site work කරන්න තියෙන්නේ work sitting area එක cleaning service company එකක තමයි වැඩ කරන්න තියෙන්නේ. එතකොට මේ cleaning කිව්වහම ඔයගොල්ලන්ට අතු ගන්න, mop කරන්න, wash කරන්න, polish කරන්න ඔය වගේ job role එකක් තියෙන්නේ. එතකොට bathroom clean කරන ඔය වගේ job role එකක් තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයගොල්ලන්ට කියලා දෙනවා. මොකද එයාලා රැකියාවේ පළපුරුද්දක් ඉල්ලන්නේ නැති නිසා. ඉතින් එයාලා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ flexibility, reliability and personal suitability විදියට ඔයගොල්ලෝගේ හැමදේම හොඳ positive වෙන්න ඕන, positive thinking වෙන්න ඕන. ඒ දේවල් තමයි ඒගොල්ලෝ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන එකම දේ. හැම වෙලෙම අවංකව සේවය කරොත් ඔයගොල්ලන්ට ගොඩාක් benefits මේ companies වලින් අරගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ රැකියාවට අයදුම් කරන්න මේ වීඩියෝ එකේ descriptions වල තියෙනවා කැනඩාවේ මේ ජොබ් එක දාපු කම්පැනි එකේ email address එක. ඉතින් ඒ email address එකට ඔයා කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදපු CV එක send කරන්න තියෙන්නේ. ඉතින් CV එකක් හදන්නේ කොහොමද සහ තවත් කැනඩා රැකියා බලලා ඒවට අයදුම් කරන්න Play Store ගිහලා කැන්ගෝ කියලා search කරන්න. නැත්නම් වීඩියෝ descriptions වල වගේම comments වල පළවෙනි comment එකේ තියෙනවා. ඉතින් හැමෝම try කරන්න, හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරනවා. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ වීඩියෝ එකට like කරන්න, යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා